සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද දවසේදී එකතු වෙලා ඉන්නේ 2025 වර්ෂයට අදාළව උතුරු මැද අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 6 වසරේ 3 වෙනියෙන් පවත්වපු ඉතිහාස ප්‍රශ්න පත්‍රයේ කෙටි වේ පිළිවෙලට කතා ගන්න පොඩ්ඩක් විස්තරාත්මකව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කාලය පැය දෙකක් හම්බ වෙනවා ප්‍රශ්න පත්‍රයට. ඔයාගේ නම ලියලා ප්‍රශ්න පත්‍රය පටන් ගන්න. එහෙනම් යමු පළවෙනි ප්‍රශ්නයට 1 සිට 5 දක්වා පිළිතුර වරහන් තුලින් තෝරලා යටින් ඉරක් අඳින්න තියෙන්නේ. එතකොට වරහනේ ඔයාලා පිළිතුර ලියන්න යන්න අවශ්‍ය නැහැ. පිළිතුර යටින් ඉරක් අඳින්න තියෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට පෙර කාලය හිස්තැනක් ලෙස හඳුන්වයි. පිළිතුරු විදියට දීලා තියෙන ක්‍රිස්තු පූර්ව, ක්‍රිස්තු වර්ෂ, බුද්ධ වර්ෂ. නිවැරදි පිළිතුර වෙන්නේ ක්‍රිස්තු පූර්ව. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිදුවීමට පෙර කාලය ක්‍රිස්තු පූර්ව ලෙස හඳුන්වනවා. ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය ක්‍රිස්තු වර්ෂ ලෙස හඳුන්වනවා. බුද්ධ වර්ෂ කියලා කියන්නේ බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑ දිනේ සිට තමයි බුද්ධ වර්ෂ ආරම්භ වන්නේ. එතකොට බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ කාලේ වුණු සිදුවීම් තමයි මේ බුද්ධ වර්ෂ කියලා හඳුන්වන්නේ. තව ක්‍රමයක් තියෙනවා මේ ඉතිහාසයේදී කාලය මැනීමට සකවර්ෂ ක්‍රමය. මේක ඇවිල්ලා හින්දු දින දර්ශනයක්. මේ හින්දු දින දර්ශනය ආරම්භ වන්නේ ක්‍රිස්තු වර්ෂ 78 ඉඳලා ගෞතමී පුත්ත සාතකර්ණී රජු විසින් සකවරුන් පරදලා එම ප්‍රදේශ ජයග්‍රහණය කිරීම සිහිවීමට තමයි මෙම වර්ෂකමය ආරම්භ කරන්නේ. දෙවෙනි ප්‍රශ්නේ මෙසොපොතේමියානු ජනතාව පොළොවට අධිපති දෙවියා හැඳින් වූයේ හිස්තැනක් නමිනි. අනු එන්කිකි එන්ලිලි. මෙසොපොතේමියානු වැසියන් ස්වභාව ධර්මය දෙවියන් ලෙස සලකලා වැඳුම් පිදුම් කළා. යුපටිස් සහ ට්‍රයිග්‍රීස් යන ගංගා මුල් කරගෙන තමයි මෙම ශිෂ්ටාචාර බිහිවන්නේ. මෙම ගංගා දෙක දැන් අයත් වන්නේ ඉරාකයට. මෙසොපොතේමියානු යන වචنين අදහස් වන්නේ ගංගා දෙකක් මැදිවන්සේ පිහිටි රට. මෙසොපොතේමියාවේ සෑම නගරයකටම නගරයට අයත් දෙවි කෙනෙක් හිටියා. ඒ දෙවියන් අදහපු ස්ථාන වලට තමයි අපි කියන්නේ සිගුරට්. ඒ සිගුරට් කියන දේවස්ථාන වල තමයි පුද පූජා පැවැත්වීම සිදු කරන්නේ. එතකොට අනු කියලා හඳුන්වන්නේ මෙම දේව මණ්ඩලයේ ප්‍රධානියා. එතකොට එන්කිකි කියලා හඳුන්වන්නේ පොළොවට අධිපති දෙවියා. එන්ලිලි කියලා හඳුන්වන්නේ සුළඟට සහ ගොවිතැනට අධිපති දෙවියා. එතකොට පොළොවට අධිපති දෙවියා ලෙස හඳුන්වලා තියෙන්නේ එන්කිකි තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ අනුරාධපුරය අගනගරයට බවට පත් කළ මුල්ම පාලකයා වූයේ හිස්තැනක් රජතුමායි. දුටුගැමුණු පණ්ඩුකාභය දේවානම්පියතිස්ස. නිවැරදි පිළිතුර වෙන්නේ එතකොට පණ්ඩුකාභය රජු. පණ්ඩුකාභය රජතුමා තමයි රජතුමාගේ මව චිත්‍රා පියා දීඝගාමිනී ඊළාට පණ්ඩුකාභයට කුඩා කළ උගන්වපු ගුරුවරයා තමයි පණ්ඩුල බ්‍රාහ්මණයා. අනුරාධපුරයේ අගනගරයක් කරලා අලංකාරවත් කළේ පණ්ඩුකාභය රජු. නගරේ වටා සීමා සලකුණු කළා. නගරේ වටේ දියාගලක් තැනුවා. ඊළඟට නගරය පිරිසුදු කිරීමට සේවකයන් පත් කළා. ඒ වගේම කම්මල් වැඩ කරපු අය ඇදුණු කම්මාර දෙවියන් හා වැඩි ජනයා ඇදුණු වියාද දෙවියන් වෙනුවෙන් දේවාල ඉදි කරලා ඒ වගේම පළමු වරට වැවක් ඉදි කළා නගරයේ ආසන්නයේ. ඒ වැව තමයි අබේ වැව. වර්තමානයේ බසවක්කුළුම වැව කියලා හඳුන්වන්නේ අපි ඒ වැව. ඊළඟට පෘථිවියේ මැද දුටුගැමුණු රජු ගැන කියනවා නම් දුටුගැමුණු රජු තමයි කවන්තිස්ස රජුගේ සහ විහාර මහදේවියගේ පුත්‍රයා. ඊළඟට දුටුගැමුණු රජු තමයි ලංකා මුල් රට එක්සේසත් කළේ එලා රජුගෙන් රට මුදවගෙන. ඊළඟට රුවන්වැලිසෑය මිරිසවැටිය ඔය වගේ විහාරස්ථාන ඉදි කරා චෛත්‍ය. ඊළඟට දසමහා යෝධයන් හිටිය දුටුගැමුණු රජුට. ඒ ගැනත් පොඩ්ඩක් මතකේ තියාගන්න. ඊළඟ දේවානම්පියතිස්ස රජුගේ කාලේ තමයි අපේ රටට බුද්ධ ධර්ම එන්නේ. ඊළඟ මිහිඳු මහ රහතන් වහන්සේ වඩින්නේ. සංඝමිත්තා තේරණිය සීමා බෝධි රැඟට වඩින්නේ දේවානම්පියතිස්ස රජුගේ කාලේ. ප්‍රධාන සිදුවීම්. ඊළඟ පෘථිවියේ මැද උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000ක් වෙනවා. නිවැරදි පිළිතුර වෙන්නේ 100 කියන්නේ වතුර නටන උෂ්ණත්වය.
ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ විජය කුමාරයා ඇතුළු පිරිස මෙරටට ගොඩ බැස්සේ හිස් තැනක් වරායනි ගෝකර්ණතිත්ත තම්බපන්නි දඹකොළපටුන. නිවැරදි පිළිතුර වෙන්නේ තම්බපන්නිය. විජය කුමාර ලංකාවට පැමිණෙන්නේ තනියම නෙවෙයි 700ක් පිරිසක් සමග ඉන්දියාවෙන් පිටුහල් කරලා. ඊළඟට මේගොල්ලෝ පැමිණෙන්නේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ දිනය කියලා කියන්නේ. එතකොට ක්‍රිස්තු පූර්ව 544 දී තමයි බුද්ධ පරිනිර්වාණය සිදුවන්නේ. සංඝමිත්තා තෙරණිය ගොඩ බැස්ස ස්ථානය තමයි දඹකොළපටුන කියලා හඳුන්වන්නේ. ජයසිංහ බෝධිය රැගෙන පැමිණියේ දඹකොළපටුනට. ඊළඟට 6 සිට 10 දක්වා ප්‍රශ්න වලට හිස් තැනට සුදුසු පිළිතුර වරහන් තුලින් තෝරා ලියන්න තියෙනවා. ගිනි කඳු පුපුරන විට පොළොව මැද උණු වෙමින් පවතින පිටතට ගලා එයි. වරහන් ඇතුලෙන් තෝරා ගන්න ඕනේ ගිල්ගමේස්, සිලුරියන්, හෝමෝ හැබිලස්, මෙසොපොතේමියා, ලාවා. නිවැරදි පිළිතුර වෙන්නේ ලාවා. 7 වෙනි ප්‍රශ්නය ගංගා දෙකට මැදිවන ලෙස පිහිටි රට යන අදහස මෙසොපොතේමියා යන වචනයෙන් කියවේ. 8 වෙනි ප්‍රශ්නය හැකිමිනිසා ලෙස හඳුන්වන්නේ හෝමෝ හැබිලස් තමයි මේ හැකිමිනිසා කියලා හඳුන්වන්නේ. හැකිමිනිසා කියලා හඳුන්වන්නේ මොහොනත් සහිතව ගල් වලින් මේවලම් හදාගත්තු නිසා. මේ වගේම තමයි මිනිසෙකු වීමට නැඹුරුවක් ඇති කළ පරිණාම වානරය තමයි මේ හෝමෝ හැබිලස් කියන්නේ. 9 වෙනි ප්‍රශ්නය හැකරල්ලම් වැනි පාද රැසක් ඇති සතුන් ගොඩබිම පැතිර ගියේ හිස් තැනක් යුගයේදීය. ඔස්ට්‍රලොපිටිකස්. සමා වෙන්න. අපි කතාවේ 8 වෙනි ප්‍රශ්නය හෝමෝ හැබිලස්. ඊළඟට 9 වෙනි ප්‍රශ්නය හැකරල්ලම් වැනි පාද රැසක් ඇති සතුන් ගොඩබිම පැතිර ගියේ යුගයේදීද කියලා අහන්නේ. සිදුරියන් යුගයේ තමයි පැතිර ගියේ. ලෝකයේ මුලින්ම ජීවින් බිහිවුණේ ඔයාලා දන්නවා ජලයේ. මෙම සත්තු ගොඩබිමට පැමිණියේ ඉතාමත් ගොඩාක් කාලයකට පස්සේ. පළමුවට ගොඩබිම පහළවන්නේ පාද කිහිපයක් තියෙන මෙන්න මේ කියන හැකරල්ලම් වැනි සතුන්. එන්නේ යුගයේ තමයි මේ අහන්නේ ඔයාලගෙන්. සිදුරියන් යුගයේ තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට 10 කුණ්‍යාක්ෂරයේ මගින් රචනා කළ ලොව පැරණිම සාහිත්‍ය කෘතිය ලිව්වේ හිස් තැනක් නැමැති ලේඛකයාය. නිවැරදි පිළිතුර වෙන්නේ ගිල්ගමේස්. ලෝකයේ පැරණිම අක්ෂර පද්ධතිය නිපදවන්නේ එම නැත්නම් හොයාගන්නේ මෙසොපොතේමියානු වැසියන්. ඒ හොයාගත්තු අක්ෂර මාලාව තමයි ඔය කුණ්‍යාක්ෂර කියලා හඳුන්වන්නේ. ඔයාලා දන්නවා තෙත මැටි පුවරු තමයි ඒ සඳහා ලියාගත්තේ ටීයකින් තමයි මේ වගේ අක්ෂර ලිව්වේ. මෙසොපොතේමියාවේ ජීවත් වුණු ගිල්ගමේස් විසින් තමයි ලෝක පැරණිම සාහිත්‍ය කතාව, ඒ කියන්නේ වීර කතාව තමයි ලෝකයේ පැරණිම සාහිත්‍ය කෘතිය වෙන්නේ. වීර කතාව ලියපු කෙනා තමයි මේ ගිල්ගමේස් කියලා හඳුන්වන්නේ. ඒ වගේම තවත් ඔයාලගේ පොතේ තිබුණා ලෝකයේ පැරණිම නීති පොත. මෙසොපොතේමියා පාලනය කළ හමුරාබි නම් පාලකයා විසින් සකස් කළ නීති මාලාවක් සහිත ලේඛනය තමයි පැරණිම නීති පොත කියලා පොඩ්ඩක් මතකේ තියාගන්න. ඊළඟට 11 සිට 15 දක්වා ඇති ප්‍රකාශ නිවැරදි නම් නිවැරදි ලකුණත් වැරදි නම් වැරදි ලකුණත් ලියන්න තියෙන්නේ. අවුරුදු මිලියන 2.5කට පෙර බිහි වූ මානවයා හෝමෝ හැබිලස්ය. ඒ ප්‍රකාශය වැරදි. මේ කාලේ අවුරුදු මිලියන 2.5කට පෙර බිහි වූ මානවයා හෝමෝ හැබිලස් නෙවෙයි. මේ කාලේ පැවතියේ අධික සීතල දේශ ගුණයක් මහා හිම යුගය කියලා තමයි මේ අවධිය හඳුන්වන්නේ. චිම්පන්සි වර්ගයක් තමයි මේ අවධියේ හිටියේ. ඊළඟ 12 වෙනි ප්‍රශ්නය ලෝකයේ පැරණිතම අක්ෂර පද්ධතියෙන් නිපදවන්නද්දී ඊජිප්තු වැසියනි. අපි කලින් කතා කරා ඒ ප්‍රකාශය වැරදි. එතකොට මෙසොපොතේමියානු වන් තමයි පැරණිම අක්ෂර පද්ධතිය නිපදවන්නේ.
ඊජිප්තුව කියන්නේ අප්‍රිකාව හරහා ගොඩ බසින්න නයිල් ගඟ මුල් කරගෙන ගොඩනැගුණු ශිෂ්ටාචාරය. ඊළඟට ඔය ශිෂ්ටාචාරයේ පාරාව නමින් හැඳින්වෙන රජ පෙළපතක් තමයි මේ ශිෂ්ටාචාරයේ හිටියේ. පිරමීඩ තමයි ඊජිප්තු ශිෂ්ටාචාරයේ වැදගත්ම ලක්ෂණයක් වෙන්නේ. පිරමීඩ හැදුවේ මේ ඊජිප්තු වැසියන්. 13 වෙනි ප්‍රශ්නය ගොවිතැන ආරම්භ කළ යුගය හොලෝසීන යුගය ලෙස හඳුන්වයි. මේ ප්‍රකාශය නිවැරදියි. හොලෝසීන යුගයේ සතුන් දඩයම් කිරීම වෙනුවට ගොවිතැන් කිරීමත් ආරම්භ කළා. ඒ වගේම ලෝහ වර්ග හොයාගෙන ප්‍රයෝජනයට ගන්න පුරුදු වුණා. සත්ත්ව පාලනයට යොමු වුණා. විවිධ භෝග වර්ගත් වගා කළේ මේ යුගයේදී. චීනය තමයි ඒ අනුව මුල් වරට වී වගා කළේ. ඊළඟට බඩිනුගු මධ්‍යම මෙක්සිකෝව, තිරිඟු මධ්‍ය ධරණී ප්‍රදේශය. ඔයාලත් අනිවාර්යෙන්ම ඔය ටික මතක තියාගන්න. ඊළඟට 14 වෙනි ප්‍රශ්නය බෙලි කටුවකින් සැකසූ ගලෙහි පැනලි තැල්ල කිතුරු ගල බෙලිලෙනින් සොයාගෙන ඇත. වැරදි. ඔය තැල්ල හොයාගත්තේ පාහියන් ගල් ගුහාවෙන් තමයි සොයාගෙන තියෙන්නේ. 15 වෙනි ප්‍රශ්නේ පොළොව යටම ඇති පස් තට්ටුවල වඩාත් පැරණි දේවල් තැන්පත්ව ඇත. මේ ප්‍රකාශයක් නිවැරදියි. මොකද පසු කාලයේ ඇති වුණු සිදුවීම් එක්ක විෂමතාත් එක්ක ඔය ගම් වතුර පිට අර ගන්නවා. ඒ වගේ සිදුවීම් එක්ක පොළොව මතු පිටපස් අර සෝදාගෙන එන පස් වලින් යට වෙනවා. ඔය විදිහට කාලයත් එක්ක සිදු වූ ලක්ෂණ වෙනස් වීම එක්ක මේ මතු පිටපස් ඒ අවදී තිබුණු මතු පිටපස් පසු කාලිනව යට වෙනවා. එතකොට පොළොව යටම ඇති පස් තට්ටු වල තමයි වඩාත් පැරණි දේවල් තැන්පත්ව තියෙන්නේ. හොඳයි අන්තිම ප්‍රශ්න 5 16 සිට 20 දක්වා ප්‍රශ්න සඳහා පිළිතුර වරහන් තුලින් තෝරා හිස්තැන මත ලියන්න තියෙන්නේ. ථූපාරාම දාගැබ වර්තමානයේ හැඩයකින් යුක්ත වේ. ගාන්ටාකාර දාගැබ හැඩයෙන් තමයි මේ ථූපාරාම දාගැබ වර්තමානයේදී දිස්වන්නේ. ඔය ථූපාරාමය ඉදි කරන්නේ දේවානම්පියතිස්ස රජතුමා. එතකොට චෛත්‍යයේ හැඩය ගැන රජතුමාට වැටහිමක් නැහැ. ඊට පස්සේ රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් තමයි අහන්නේ මොන හැඩයෙන්ද මේ ඉදි කළ යුතු වන්නේ කියලා. එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ තමයි කියන්නේ වී ගොඩක හැඩයට සමාන වෙන්න ඕනි කියලා මේ චෛත්‍ය. ඒ අනුව මේ ථූපාරාමය ධාන්‍යාකාර හැඩයෙන් තමයි ගොඩ නැගුවේ. නමුත් පස්සේ සිදුවුණු ප්‍රතිසංස්කරණ අනුව එය ගාන්ටාකාර හැඩයට පරිවර්තනය වෙලා තියෙනවා. 18 වෙනි ප්‍රශ්නය පණ්ඩුකාව්‍ය රජු කම්මල් වැඩ කළ අය ඇදහූ හිස්තැනක් බටහිර දොරටුවේ දෙවොලක් ඉදි කර ඇත. කලිනුත් කතා කරා අපි කම්මාර දෙවියන් වෙනුවෙන් තමයි මේ දේවාලය ඉදි කරේ. 19 ඔපබීනියාගේ සලකුණු සොයාගෙන ඇත්තේ චීනයෙනි, කැනඩාවෙනි, අප්‍රිකාවෙනි. නිවැරදි පිළිතුර වෙන්නේ කැනඩාවෙන්. මුහුදු පතුලේ ජීවත් වුණු සත්වයෙක් තමයි මේ ඔපබීනියා කියලා කියන්නේ. ඇස් පහක් තිබිලා තියෙනවා. මේ සතර කලින් හිටියා ප්‍රොකාරියෝට් කියන බැක්ටීරියා මුල්ම ජීවියා. එතකොට බැක්ටීරියාවෙක්. 20 අනුරාධ නම් ඇමතිවරයා ඇති කළ ජනාවාසය අනුරාධගම නමින් හඳුන්වයි. ඔය විදිහත් එක ආපු ඇමතිවරු පිහිටවපු ගම් උපතිස්සගේ නමින් උපතිස්සගම, අනුරාධ නමින් අනුරාධගම, දීඝායු ගමින් නමින් දීඝායුගම. හොඳයි එහෙනම් ඔය විදිහට තමයි පිළිතුරු සකස් වෙන්න ඕනි. මේ ප්‍රශ්න පත්‍රයේදී ඉතාම සරල ප්‍රශ්න පත්‍රයක්. හොඳ මතකයක් තියෙන්න ඕනි. ඔයාලගේ මේ ප්‍රශ්න පෙළ පොතේ මේ මුල් පාඩම් දෙක ඉතාම වැදගත් වෙනවා. 2 3. මොකද මුළු 11 වසරට යන ගමන් තියෙන මේ විෂය පාඩම් වල සවිස්තරාත්මකව ඉදිරියට යෑමක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ පාඩම් අනිවාර්යෙන් ඔළුවේ තියාගෙන යන්න 7 වසරටත් යනකොට. එහෙනම් අපි මේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසත් එක පිළිතුරු අපි කතා කරමු ඉදිරි වීඩියෝ එකකදී. එහෙනම් සුබ දවසක් ඔයාලට. මතක ඇතුව අපේ channel එකට අපිව subscribe කරන්න අනිවාර්යෙන්ම ඔයාලගේ අදහසක් කමෙන්ට් කරගෙන යන්න.